මේ මම ඉන්නේ දෙනියාය රක්වාන කියන මහා කඳුමුදුනේ තමයි මම මේ ඉන්නේ. දෙනියායේ මහා කඳුමුදුන් ප්‍රදේශයක් වෙන මේ රක්වාන කියන ප්‍රදේශයේ මහා කඳුමුදුනෙන් ගලා හැලෙන මේ ලස්සන දිය ඇල්ල බලන්න අපේ මේ ශ්‍රී ලංකාවේ තියෙන ලස්සන මෙච්චර ලස්සන දිය දෝතක් නාගන්නට ආපු ගමේ අයියා කෙනෙක් දිය නානවා. බලන්නකෝ මේ වගේ වතුර ටිකක් නෑවහම දහසක් ලෙඩ රෝග සුවපත් වෙනවා. ඖෂධ වතුර තමයි මේ ගලාගෙන එන්නේ මේ කන්ද හිටි. බලන්න මේ ගල් වතුර උඩින් තමයි දිගටම මේ දිය ඇල්ල ගලා පහත් වෙන්නේ. බලන්නකො මෙහි අසිරිය සෝබා දහමේ අසිරිය මේ අපේ රටේ ශ්‍රී ලංකා සංචාරකයෝ මේ සිරි නරඹන්න තමයි මේ ඇවිල්ලා ඉන්නේ. බලන්න කොල්ලෝ කෙල්ලෝ වාහන වලින් බයිසිකල් වලින් ත්‍රී වීල් වලින් ඇවිල්ලා ලස්සනට මේ සිරියාව නරඹනවා. රක්වාන දෙනියාය මාර්ගයේ රක්වානේ සිට කිලෝමීටර් 3ක් විතර දෙනියාය පැත්තට අපි ගමනේ යෙදෙනකොට තමයි මේ දිය ඇල්ල අපිට හම්බ වෙන්නේ. ඉතින් මේ දිය ඇල්ල ගලා බසින්නේ මෙන්න මේ පාලම උඩින් තමයි. මේ රූගත කරන්නේ මම මේ පාලම උඩ ඉඳගෙන. බලන්න ලස්සන සෝබා දහමේ නිර්මාණ මේ යෞවන වයසේ කොල්ලෙකුයි කෙල්ලෙකුයි බයිසිකලයක නැගලා මේ ලස්සන බලන්න ඇවිල්ලා. බලන්න ඉතින් අපේ රටේ තියෙන මේ ස්වාභාවික සම්පත් වල සිරියාව මේ තියෙන්නේ රක්වානේ ඉඳලා දෙනියායට යන මහා මාර්ගය තමයි. රක්වානේ ඉඳලා දෙනියාය පැත්තට යනකොට කිලෝමීටර් 3ක් විතර යනකොට තමයි මේ දිය ඇල්ල අපිට මුණ ගැහෙන්නේ. මේ මම ඉන්නේ මේ දිය ඇල්ල මතු පිට තියෙන පාලම උඩ තමයි. මේ බලන්න පාලම යටින් ගලාගෙන යන මේ දිය ඇල්ල. මේ තියෙන්නේ දිය ඇල්ලේ යට ප්‍රදේශය. පාලම යටින් ගලාගෙන යන දිය ඇල්ල ගලාගෙන යනවා. තව ටිකක් දුරට ගලාගෙන යනකොට මේ ඇල්ල තවත් පාලමක් හම්බ වෙනවා. ඒ පාලමේ යටින් මේ දිය ඇල්ල ගමනේ යෙදෙනවා. සාගර හිමිය සොයා මේ රූබර ඇල්ල යන්නේ වසන්තය සොයාගෙන. සාගර හිමිය තමයි මේ සොයාගෙන දුර කතර ගෙවාගෙන මේ ලස්සන දිය ඇල්ල ගමන් කරන්නේ.
බලන්නකෝ. මේ දිය ඇල්ලේ උඩ ප්‍රදේශයේ මේ උඩින් දිගටම තියෙන්නේ යාර ගණනාවක් මීටර ගණනාවක් දිග ගල් ලෑල්ල වගේ තමයි තියෙන්නේ. මේ ගල් මතු පිටින් තමයි මේ දිය ඇල්ල මේ විදිහට ගලාගෙන එන්නේ. මේ දිය දහරාව ඉතා විශාලයි. මේ වගේ දිය ඇල්ලකින් දිය ටිකක් නා ගන්න තියෙනවා නම් අපේ දහසක් ලෙඩ සුවපත් වෙනවා. ඖෂධ වතුර, ඖෂධ දිය මේ ගලාගෙන එන්නේ. මොකෝ වනාන්තරයේ මැදින් තමයි මේ දිය ධාරාව ගලාගෙන පල්ලෙහාට එන්නේ. ඉතින් දහසක් ගස් කොළන් මේ වනාන්තරයේ තියෙන සෑම ශාකයක්ම ඖෂධයක් කියලා තමයි පොතේ උගන්වන්නේ. ඖෂධයක් නොවන ශාකයක් අපේ මහ පොළොවේ නැහැ. සියලුම දේ ඖෂධ තමයි. ඉතින් මේ ඖෂධ තමයි මේ සේදීගෙන ඒවායින් සැදෙන දිය උල්පත් වතුර බිඳු තමයි මේ මහා ජල කඳක් ලෙස අපි මතු පිටට පේන්න ගලාගෙන එන්නේ. මේ බලන්න දිය ඇල්ලේ යටිපැත්ත. අති විශාල මහා පල්ලමක් මේ තියෙන්නේ. හරිම සුන්දර ජවනිකාවක්. සාගර හිමිය සොයා රූබර නදිය ගියා. ඇගිතින් රසය සොයා යනවා දෙගොඩ තලා. සාගරය රැල්ලේ සීතල කැදැල්ලේ මාගේ කිරිල්ලි යාවි ගිල්ලි. සාගරය රැල්ලේ සීතල කැදැල්ලේ මාගේ කිරිල්ලි යාවි ගිල්ලි. සාගරය රැල්ලේ ගලා හැලෙනා මේ ගන්නදී පෙරට ගලන්නේ අපේ මිනිසුන් වාගේ මග නැරැඳේ. ගලා හැලෙනා මේ ගන්නදී
ගලා හැලෙනා මේ ගන්නදී පෙරට ගලන්නේ අපේ මිනිසුන් වාගේ මග නැරඳේ. බාද ආවාට නැහැසලි පෙරට ගලන්නේ අපේ මිනිසුන් වාගේ මග නැරඳේ. ගලා හැලෙනා මේ ගන්නදී පෙරට ගලන්නේ අපේ මිනිසුන් වාගේ මග නැරඳේ. අපේ ශ්‍රී ලංකාවේ මේ වගේ ලස්සන වීඩියෝස් නරඹන්න මගේ channel එක subscribe කරලා share කරන්න කියලා ලංකාවාසී ආදර සොයුරියන්ගෙන් ජෝතිසිරි ඉතාම ආදර කරුණාවෙන් ඉල්ලා සිටිනවා.